මල් අසුනේ පතමි වන් ගණනකට පෙර මේ ආරාධනාව සිද්ධ කළා. ඉතින් අපේ හැමදෙරෝනේ හදිස්සියේ වෙලාව වෙනස් වුණා. ඉතින් මම හිතන්නේ අපිට කිව්වා මේ බස් එකේ එනකන් පැය ගාණක් අඬා කියලා මේ වෙලාව වෙනස් වුණා කියලා. ඉතින් ඒ වගේ බොහොම සෙනෙහසින් සත්තාවෙන් තමයි ඒ ආරාධනාව සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් පහවදා උදේ පාන්දරම ඔබ වහන්සේ වැඩ ඉන්න පාටි වෙලා ඉන්න අපාස්තු විනා ළඟ ඉන්න ඔක්කොම එකපාරට නැගිටින්න දුක් නැගිටලා හිරියලා ආයෙ වාඩි වෙන්න. මොකද කෙලෙක් නැගිට්ටොත් අනිත් ඔක්කොම නැගිටිනවා. ඒ නිසා ඔබට අපාස්තු විනා ආයෙ වාඩි වෙන්න. අර එකපාරට ඉතරයි ඉන්නගෙන ඉතිපස්සේ ඉන්නගෙන ඔක්කොම නැගිටිනවා. ඔව් මොකවත් නැහැ බෙන්නතුනේ. අම්මා කෙනෙක් මට කියනවා අර මේ පැතිවල බොන්න නැති හින්දා මේ ගැටලු නැති වෙයි සමහරට. එහෙනම් මැජික් වගේ වෙන්න පුළුවන්. මොකද හිනානේ මට හිතනවා බෙන්නතුනේ අනිත් සේරට වඩා මැටි කෙනෙක් බොනවා කියලා. මම තාමත් හිතන්නේ බොන්න නැති ඇති කියලා. අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ ඔය මහතිරිසන් වගේ තාත්තලා ඉන්නවනේ. ඒක නැවිලා තඩි ගහනවනේ. කලින් දවසේ ෂර්ට් එකක් දාලා කිව්වලු ඒක හොදලා අයන් කරලා තියන්න කියලා. හිතන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිස්සු වෙලා ඉපදෙච්ච පළියටම ඕවා ඔහොම ලැබෙන්නේ නැහැ. අපිට මේ හැම එකක්ම හම්බෙලා තියෙනවා හොඳට. මේවා අවභාවිතා කරන්න එහෙම නෑ ඔය අකුසලයේ පිණිස. ඒවා පාවිච්චි කරන්න. ඒවා භාවිතා කරන්න. පින්නතුනි ඔය නිරන්තරයෙන්ම සංසාරය කියන ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ච කියන වචනයක් ගානේ අපි අපවෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔය දැන් මේ පන්සලේ සිල් ගන්නවා. පන්සලේ සිල් ගන්නවා වගේම තමයි මේ ඉන්ද්‍රිය සංවරය වෙනවා කියලා කියන්නෙම පින්නතුනේ සීල සම්පන්න වෙනවා කියන එක. පන්සලේ සිල් ගන්න ඔය වරන්න පුළුවන් ඉන්ද්‍රිය හොඳට වැඩ කරනකොට විතරයි. සිල් ගන්න එකේ ලාභය භුක්ති විඳින්න ගෙදරදී පැහැදිලිද මං කියන්නේ? පන්සලේ සිල් ගන්න. දැන් මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු වෙනකන් ලෑස්ති වෙන්න කියලා එහෙම නෙමෙයි හොඳේ.
ඒකේ ලාභය විතරක් gederin භුක්ති විඳින්න. මොකද්ද gedara භුක්ති විඳින්න ඕන ලාභය?